ආයුබෝවන් සියලු දෙනාටම රාම රාවණා ගැන කතාව. ලංකාවේ ඇති බොහෝ පුස්කොළ පොත්වල රාවණා රජු ගැන සම්බන්ධ විස්තර ඇති. නමුත් එම පුස්කොළ පොත් ආරක්ෂිතව තබා ඇති අතර එම පොත්වල රාවණා රජතුමා ගැන සියලු විස්තර තිබේ. නමුත් ඒ පොත්වල ඇති නමුත් ඒ පොත් කියවීමට මිනිස්සු බොහෝසේ බය වේ. එයට හේතුව වන්නේ එම පොත්වල තිබෙන මන්ත්‍ර නිවැරදිව කියවීමට නොහැකි වීමයි. පුරාණ කියමනක් අනුව ඒ පොත් වැරදිවට කියවුවහොත් වස් වැදේ කියන බයට එම නිසා සමහර රහස් අදටත් රහස් ලෙසටම තියෙනවා. නමුත් අපි අද කතා කරන්න යන්නේ වාර්මිකේ රාමායනයේ පොතේ සඳහන් රාම රාවණ කතාවේ සුළුමුළු සහ ඇත්ත කතාවයි. ඉතින් යාළුවනේ කතාවට යන්න පෙර ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඉස්සරහ තියෙන බෙල් අයිකන් එක ටච් කරන්න මම වීඩියෝ එකක් දාපු ගමන් මම මේ වගේ ගවේෂණයක් කරලා වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට අහන්න පුළුවන් වේවි. ඔයාලා ඉන්දියාවේ පැවැත්වෙන දුසේරා උත්සවය කියලා දන්නවා. ඉන්දියාවේ තියෙන දුසේරා උත්සවය කියලා උත්සවයක්. ඉන්දියාවේ මිනිස්සේ උත්සවය ඉතාමත් උත්කර්ෂව පවත්වනවා, ලස්සනට පවත්වනවා. රාවණ රජතුමාගේ පිළිමයක් සාදා ඒ පිළිමේ ගිනිබත් කිරීමයි මෙසේ සිදුවන්නේ. ඒ ගිනිබත් කිරීමට හේතුව කුමක්දයි ඔබ දන්නවාද? ඔයාලා දන්නවාද? ගිනිබත් කිරීමට හේතු වන්නේ ඉන්දියාවේ ඉතිහාසයේ පොත්වල සඳහන් වන්නේ ඔවුන්ගේ පුරාණයේ සිට පැමිණෙන කතා රාවණ රජු නැවත නැගිටියයි එම බියට ඉන්දියාවේ ජනයා මේ දේ කරයි. ඉන්දියාවේ මිනිස්සු ගොඩක් බයයි රාවණ රජු නැවත නැගිටි රාවණ රජුගේ විරුද්ධවාදීන් සියල්ල විනාශ කරයි කියන බයට තමයි මේ මිනිසුන් මේ පිළිමයට ගිනි තියන්නේ සෑම අවුරුද්දක් පාසාම. රාවණ රජු නැවත නැගිටීම නැවැත්වීම සඳහා මේ මිනිසුන් ඉන්දියාවේ මිනිසුන් මේ දේ රාවණ රජතුමාගේ පිළිමයක් සාදා ගිනිපත් කරයි. ඔවුන් විශ්වාස කරන්නේ මහා බ්‍රහ්මයා විසින් රාවණ රජුට දුන්න වරමක් නිසා කිසිම හේතුවක් මත මිනිසෙකුට හෝ දෙවියෙකුට කිසිම යුද්ධයකදී රාවණ රජු මරා දැමිය නොහැකි බවයි. එම නිසා ඉන්දියාවේ බොහෝ මිනිසුන් විශ්වාස කරන රාවණ රජු අදටත් මියගෙන ගිහින් නැති බවයි. එනම් රාවණ රජු මැරුණේ නැති බව තාමත් ඉන්දියාවේ මිනිසුන්ගේ සිත්වල තියෙනවා. ඒ බය තියෙනවා. අදටත් විශ්වාස කරන ඉන්දියානු මිනිසුන් රාවණ රජුව නැවතත් පැමිණියයි විශ්වාස කරනවා. එසේනම් රාවණ රජු රාවණ යුද්ධයේදී බිය ගියේ කොහොමද? මේ පිළිබඳ වාර්මිකේ රාමායනයේ පොතේ සඳහන් වන්නේ මේ පොතේ ගොඩක් විස්තර මේ පිළිබඳ තිබෙනවා. ඉතින් යාළුවනේ රාවණ රජතුමාගේ සහෝදරිය වන සුපර්ණිකා දේවිය දණ්ඩකර්ණ යන ප්‍රදේශයේ පාලනයේ බාරගෙන කටයුතු කළා. මේ කාලයේදී තමා ಭಾರತයේ තම රජකම බාරදී රාම රාවණ සීතා ලක්ෂ්මන් දණ්ඩකර්ණ ප්‍රදේශයේ වනයේ ගත වීමට පැමිණෙන්නේ. මෙහිදී මේ අතරතුර රාම ලක්ෂ්මන් සුපර්ණිකා දේවිය සමග ඇති වූ ගැටුමකදී ලක්ෂ්මන් විසින් සුපර්ණිකා දේවියට පහර දුන් බව රාමායනයේ සඳහන් වෙනවා. ඉතින් යාළුවනේ සුපර්ණිකා දේවිය තමාට වූ අසාධාරණය ගැන තම සහෝදරයා වන රාවණ රජුවන්ට පැවසීමට සුපර්ණිකා දේවිය ලංකාපුරයට පැමිණෙනවා. සහෝදරියට උණ දේ දැනගෙන රාවණ රජුව බොහෝසේ කෝපයට පත් වෙනවා. රාවණ රජු එම මොහොතේම තමාගේ පුෂ්පක යානයෙන් නැග රාම සහ ලක්ෂ්මන් මුණ ගැසීමට පැමිණෙනවා. රාවණ රජු දණ්ඩකාරක කැලේට පැමිණෙද්දී රාම සහ ලක්ෂ්මන් මුව දඩයමේ ගිහින් සිටි අතර සීතා පමණක් එම මොහොතේ ඔවුන් නවාතැන් ගත්තා නිවසෙහි සිටියේය. රාවණ රජු කවුරුන්දැයි පැවසෙන පරිදි හැඩි සිරුරක් තිබෙන නිසා එය දැක රාමාගේ බිරිඳ වන සීතා බියට පත්වේයයි රාවණ රජු සිතුවේ. රාවණ රජු එම මොහොතේ තපස්වරයෙක් ලෙස සීතා ඉදිරියට පැමිණෙන බව සඳහන් වේ. රාවණ රජු සීතා දේවිය දුටු විගසම රාවණ රජු සීතා යනු කවුරුන් බව වටහා ගත්තේ බවත් ඉන්පසු ප්‍රශ්න කිරීමට මගින් ඔහු සීතා යනු කවුරුන් යන වග රාවණ රජු වටහා ගත්තේ. ඒ කියන්නේ මේ සිටින සීතා දේවිය රාවණ රජුගේ සහ මන්දෝදරි දේවියගෙන් උපතලත් සීතා දේවිය බව මෙහින් වටහාගත් රාවණ රජු එසේ වෙන්නේ කොහොමද? ඒ පිළිබඳ රාමායනයේ මෙසේ කියා තියෙනවා.
මන්දෝදරී දේවියට දරුවා ලැබෙන සිට පුලස්ත්‍ය සිටුතුමා විසින් කියා සිටි අනාවැකියක් සම්බන්ධව මෙයින් සඳහන් වෙනවා. පුලස්ත්‍ය සිටුතුමා පවසන පරිදි මධ්‍යම රාත්‍රී 12ට පෙර මෙම දරුවා ඉපදුනොත් තම පියාට සහ රාජ්‍යයට ප්‍රබල උප්පත්තියක් ගෙන දෙන බවත්, නමුත් 12න් පසු ඉපදුනොත් එය පියාට සහ රාජ්‍යයට විශාල විපතක් වන බව සඳහන් කළා පුලස්ත්‍ය සිටුතුමා. ඉතින් එදින රාත්‍රී 12ට පෙර මන්දෝදරී දේවිය දරු උපත සිදු කළේ. එය පිරිමි දරුවෙක් වේ. පිරිමි දරුවෙක් උපත ලදී. ඊටමත් වර්ෂාවෙන් ඊටමත් සද්දෙට අකුණු ගසා මහා එළියක්දී අකුණු ගසන්න ගත්තේ උපත ලබන අවස්ථාවේදී. පසුව පිරිමි දරුවා උපත ලැබුවේදී. ඒ දරුවා කවුරුත්ම නෙවෙයි මේඝනාද කුමරුවේ. නමුත් මන්දෝදරී දේවියට 12 පසු වී නැවතත් දරු ප්‍රසූතියක් විය. ඇය තවත් දරුවෙක් බිහි කිරීමට සූදානම්. එය බිහි කිරීමට සූදානම් වන්නේ 12 පසු වී. යාළුවනේ මන්දෝදරී දේවියට නිවුණු දරු උපතක් ලැබී ඇත. මේ උපතෙන් දෙවණියට ලැබුණේ ගැහැණු දරුවෙකි. ඒ ගැහැණු දරුවා කවුරු නොව ඒ සීතා නම් දේවියය. පුලස්ත්‍ය සිටුතුමා විසින් සොහේලා යන නම තැබුවේය. සියලු දෙනාට මේ විසඳීමට සාකච්ඡාවකට පැමිණුණා. සාම්ප්‍රදායිකයක් ලෙස අනුව මේ දියණිය ඉතාමත් ආරක්ෂිතව කුඩා පෙට්ටියක දමා මුහුදේ පා කිරීමට තීරණය කළේ. මේට රාවණා රජු ඉතාමත් විරුද්ධ විය. ඒත් රාවණා රජුටත් මොකුත් කළ නොහැකුණා. මොකද සාම්ප්‍රදායික අනුව එය කිරීමට පුලස්ත්‍ය සිටුතුමා අනාවැකි පළ කරලා තිබුණා. පසුව එම පෙට්ටිය දරුවා යැවීමට සූදානම් කර පෙට්ටුවේ සියලු රාජ්‍ය සංකේත සලකුණු ලබා මුහුදේ පා කිරීමට සැලසුම් කටයුතු කළා. ඇය මහ මුහුදේ පා කර දැමුවේය. රාමායනයේ සඳහන් වෙන පරිදි මේ දේ සිදුවන්නේ එසේය. ඉතින් යාළුවනේ මම ඊළඟ කොටසත් අරගෙන අද වගේම දවසක් ලබන සෙන්සුරාදා මම ඔයාලා හැමෝට ඊළඟ කොටසේ මේ ඊතුරු කතාවේ දෙවෙනි කොටසත් මම අරන් ඔයාලට එන්නම්. මම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ටච් කරලා තියාගන්න. බුස්සරණයි.